මහදයාබර මිත්‍රවරුනි, අද චතාරික සමයේ අවසාන සතියේ සෙනසුරාදා දිවස්වර එසෙකියල් පොතේ 37 වෙනි පරිච්ඡේදයෙන් උපුටාගත් පළමුවන කියවීම තුළ විසිරී ගිය දේව සෙනගට නව බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඔවුන්ට නැවත දේව ජනතාව ලෙස පොරොන්දු වූ දේශය වූ ඔවුන්ගේම රට තුළට රැගෙන වෙත් දෙවිදානෝ තම ගිවිසුම් පොරොන්දුව අලුත් කරමින් ගැලවීමදායක දෙවිදානෝ ලෙස ඔවුන් මාධ්‍යයේ වැඩසිටින බව එළිදරව් කරනවා. සිත වෙනස් කරගෙන නැවත අපට උරුම වූ අපේම නිවහනට දෙවියන් වහන්සේ වෙතට හැරී එන ලෙසට ලැබූ ආරාධනයනුයි අපේ දින 40 චතාරික ගමන ආරම්භ කළේ. අපෙන් පරිබාහිරව හෝ අප විසින්ම නිර්මාණය කරගත්තා වූ විවිධ අර්බුදයන් නිසා කළ යුතු හරි දේ නොකර අපි කැමති දේ පමණක් කිරීම හේතුවෙන් ඇති වූ විවිධ ඇබ්බැහිකම් නිසා අපගේ නොසලකිලිකම් නිසා වගකීම් බැහැර වූ ලිහිල් ජීවිත පැවැත්ම නිසා විසිරී ගොසින් අපිට අපවම අහිමි වී අතරමං වී ඇති තත්වයන් හමුවේ මහා කරුණාවේ දෙන් වහන්සේ කියනවා ඔවුන් වහන්සේ නැවත අපට දේව නිවහන වෙතට දේව සාංගිකත්වයට රැස් කරන බව. මෙසියානික දිවස්වැකියක් පවසමින් එසේකියල් 37:24 වගන්තයෙන් ප්‍රකාශ වන්නේ මගේ සේවක දාවිද් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වී ඔවුන්ට එකම එඬේරෙක් වන්නේය යනුයි. දාවිද්ගේ පරපුරෙන් පැමිණි ජේසුස් වහන්සේ එකම එඬේරයන් බවට පත්වේ දැන් වහන්සේ මෙම ගිවිසුම් පොරොන්දුව ඉටු කරමින් ජීවිත ගමනේ අතරමං වී සිටින විවිධ හේතුන් මත දේව සැමදියාවෙන් ඈත් වී සිටින අප සැමව නැවත දේව නිවහන තුල දේව ජීවනය ලබා ගැනීම සඳහා අපගේ පාප වලට වන්දි ගෙවමින් තමන් වහන්සේවම යාගයක් මෙන් පූජා කරමින් සියලුම පාපෙන් අපව නිදහස් කර ගැලවීම ලබා දුන්නා. අද සුදෝ සුවිශේෂ තුල ප්‍රකාශ වන්නේ එයයි. බොහෝ මිනිසුන්ගේ මිදීම උදෙසා එක් මිනිසෙක් වූ ඔවුන් වහන්සේ මරණයට පත් වූවා. මෙම උත්තරීතර ජීවිත පූජාව තුළ අප සියල්ලන් ගැලවීම ලැබුවා. දැන් අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණයි. සැබෑ සිත් හැරීමක් තුළ ජේසුස් වහන්සේගේ ගැලවීමේ වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුන් වහන්සේ හා ඒකාත්මික වීමයි. පරණ ජීවිතෙන් ඈත්ව අලුත් ජීවිතයක් ගත කරමින් මෙම චතාරික වන්දනා ගමන තුළ මෙම වරප්‍රසාදය අප සියල්ලන්ටම ලැබේවා. ආමෙන්.